වාගේ ඩිග්‍රී එක පොතේ පතේ දැනුම ඒවා වාගේ සාර්ථකත්වයෙන් 15% විතරයි කව කරන්නේ. එතකොට ඉතිරි 85 ඒක ඩිපෙන්ඩ් කරන්නේ ඔයා මිනිස්සු එක්ක ඩීල් කරන හැටි දන්නවද කියන එක මත. රොක්ෆෙලර් පවා කිව්වේ මිනිස්සු හැන්ඩල් කරන ස්කිල් එකට මම ඕනෑම ගාණක් ගෙවන්නම් කියලා. හැබැයි මේ ස්කිල් එක හදාගන්න නම් අපි හැමෝම කරන ලොකුම වැරද්දක් අදම නවත්තන්න ඕනේ. ඔයා කෙනෙකුව ක්‍රිටිසයිස් කළාම එයා වැරද්ද හදාගන්නවද? නෑ. එයා එයාවම ඩිෆෙන්ඩ් කරගන්නවා. ඇත්තටම ක්‍රිටිසිසම් කියන්නේ හරියට බූමරැංගයක් වගේ ඔයාටම ආපහු වෙනවා. ඒ වෙනුවට කානෙගි කියන්නේ කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි එයාලට ඉම්පෝටන්ට් කියන ෆීල් එක ලබා දෙන එක. ශ්වාබ් ඒ කාලෙම අවුරුද්දකට ඩොලර් මිලියනයක් හෙව්වේ ඩිග්‍රී එකක් නිසා නෙවෙයි. එයා වර්කර්ස්ලව ඇප්‍රීෂিয়েට් කරලා මොටිවේට් කරපු නිසා. ඉතින් අද ඉඳන් ඔයාත් මේක try කරන්න. කෙනෙක්ව ක්‍රිටිසයිස් කරනවා වෙනුවට අවංකවම ඇප්‍රීෂিয়েට් කරන්න. මේ පොඩි වෙනස ඔයාගේ කැරියර් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. එහෙනම් අදම try කරනවද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න yes කියලා. ඒ වගේම අමතක නොකර මේක ෂෙයා කරන්න. සුබ දවසක්.